බුදුදහමක පමණයි කෙනෙක් පරලොව සැපත් වනහම ගාථාවකි ඉදන් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ කියන ගාථාව කියලා පුණ්‍යානුමෝදනා කරන්නේ. වෙන ලෝකයේ කිසිම ශාස්ත්‍රවරයෙක් කෙනෙක් පරලොව ගියාම පින්දීමේ ක්‍රමයක් ඉගැන්වුවේ නැහැ. හේතුව ඒගොල්ලොන්ට පරලොවක් පේන්නේ නැහැ. අතීතයේ දකින්න බෑ. අනාගත සංසාරේ දකින්න බෑ. ඒකට අභිඥාව ඕන. අභිඥා පාදක කරගෙන තමයි උන්වහන්සේලා ඒ සත්වයන්ගේ අතීත වර්තමාන අනාගත කාලත්‍රය බලන්නේ. බුදුරජාණන් වහන්සේට අනාදිමත් කාලයක් අතීතයේ බලන්න පුළුවන්. අනාදිමත් කාලයක් අනාගතයේ බලන්න පුළුවන්. ආන්න ඒ නිසා බුදුනෝන මහ පුදුමයි. ਸਰවඥතා ඥානය කියන්නේ ආවරණයක් නැතුව විනිවිද දකින්න පුළුවන් නුවණක්. අන්නේ මහා නුවණට තමයි පෙනුනේ පරලෝකා ප්‍රාප්ත ඥාතිවරුන්ට පින් දෙන්න ඕන. පින් දෙන ක්‍රමය උන්වහන්සේ දැකගත්තේ.